හෙලෝ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඩෙවිල් එෆ් YouTube channel එකත් එක්ක. අද කතා කරන්න යන්නේ විශේෂ ටොපික් එකක්. ඉතින් කට්ටිය හොයනවා ගොඩක් අය හොයනවා PC movement එක කොහොමද මොබයිල් එකෙන් දාන්න කියලා. ඉතින් PC movement එක මොබයිල් එකෙන් දාන විදියක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් අමාරුයි. පුරුදු වුණොත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියලා දෙන්න යන්නේ අද ඒක තමයි කරන්න. ගොඩක් අය මගෙන් මේ කමෙන්ට් කරලත් ඇහුවා, මැසේජ් දාලත් ඇහුවා. ඉතින් මේ ඒකට තවා මේ වීඩියෝ එක දාන්නේ. ඉස්සෙල්ලාම අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යමු. ඉතින් බොයිස් ෂෙයා පාරක් එහෙම දාලා, ලයික් එකක් එහෙම දාලා, කමෙන්ට් එකක් එහෙම දාන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ඔයාලට කැමති ගන්නක් ගන්න. අන්න ඉතින් මේ තුන ගන්නවා. ඉතින් බොයිස් කරන්න තියෙන කෙලින්ම ඔයාලට මේ ජොයිස්ටික් එක පේනවනේ මෙතන කැරගෙමේදී මේක. ඔන්න ඕක මෙහෙම ඉස්සරහට කරලා අල්ලන ගමන් මේ සෙටින් එක ඔබන්න ඇඟිල්ලකි. ඉතින් කියනවා අන්න එන්න. ඊට පස්සේ කන්ට්‍රෝල්ස් වලට යන්න. පල්ලෙහාට ගියාම තියෙන මේ රන් මෝඩ් කියන එකේ ටැබ් දාගන්න. ඊට පස්සේ කට් එන්න. මේ බොයිස් සිම්පල් කේස් එක පොඩි කේස් එකක් තියෙන. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා බොයිස්. මේ ඔයාලට ගහනකොටදී ඒ කියන්නේ දැන් එනිමේට ෆයර් කරනවා කියමුකෝ. ෆයර් කරනකොටදී බොයිස් ෆයර් කරන්න යන්නේ මෙන්න මෙහෙම උඩ කරනවා. අමාරු කියන්නේ වදින්නේ නැහැ. හරි අමාරුයි ගහන්න. හරි අමාරුයි බොයිස් මේකේ ගහන්න. ඉතින් පුරුදු වුණොත් නම් ගහන්න පුළුවන්. ඔයාලා බිම ඉඳන් ගැහුවොත් මොකද දන්නද වෙන්නේ? ඔන්න බලන්නකෝ බිම ඉඳන් ගැහුවම වෙනද? අර ආයේ තිබ්බ තත්තර වෙනවා මේ. පේනව ඇතිනේ. තිබ්බ තත්තර වෙනවා. ආයේ ඉතින් කරන්න තියෙන ආයේ ගියා. නෑ කොයි වලම. මේ කන්ට්‍රෝල්ස් වලට ගියා. මික්ස් දාගත්තා. පොඩ්ඩක් පිටිපස්සට ඇවිල්ලා දුවන ගම සෙටින් එක ඔබන්න තියෙනවා. ගුවා කන්ට්‍රෝල්ස් වලට ගියා. ටැබ් දැම්මා. පොඩි කේස් එකක් තියෙනවා. ඒ තියෙන හොඳට මූවමන්ට් එක. කැරකෙනවා නම් කැරකෙන්න බම්බරයක් වගේ කැරකෙන්න පුළුවන්. ඕන තරම් කැරකෙන්න පුළුවන් ඔයගොල්ලොන්ට. වැඩි කියන්නේ පොඩි කේස් එකක් තියෙන්නේ. ලොකු කේස් එකක් නෑ. කැරකෙන්න පුළුවන් හොඳට. මේ පුරුදු වුණා නම් ගහන්න පුළුවන්. හොඳට ගහන්න පුළුවන් පුරුදු වුණොත්. හැබැයි ඉතින් කාටදරයි. ගහන කෙට්ට නම් ඉතින් වාසියක් තමයි මේක. PC ඕනේ නෑ. ජම්ප් බටන් එක ඔබලා තමයි ගහන්න වෙන්නේ. හරි අමාරුයි ගහන්න. ඉතින් ෂෙයා පාරක් එහෙම දාන්න, ලයික් එකක් එහෙම දාන්න, සබ්ස්ක්‍රයිබ් එකක් තියෙන දෙන්න ඉතින් අපිට. නිදන්නම් ගැහුවොත් පුතේ වදින්නේ නැහැ. ආයෙ කැරෙන්න නැහැ. කඩිගඩ වෙන්න ඕනේ වැඩේ ඉතින්. සන්ස්ටොප්. ගිල්ලට තමයි ඉතින්. එහෙනම් බොයිස් ඉතින් අදට ඔච්චරයි. එහෙනම් පරිස්සමින් ඉන්න. ආදරෙයි. ගිල්ලෙන් නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.